සාමාන්‍ය ටීවී එක මෙන්න මේ පුංචි ගැජට් එක පාවිච්චි කරලා ස්මාර්ට් ටීවී එකක් කරගන්න පුළුවන් කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්. ඔයාට මේක විශ්වාස කරන්න වෙනවා මොකද කලින් සාමාන්‍ය ටීවී එකක් ඉදිරියට තිබිච්ච මේ ටීවී එක දැන් ස්මාර්ට් ටීවී එකක් වෙලා තියෙනවා. ඔයාලට පේනද මට කෙලින්ම ටීවී එකෙන්ම YouTube එක පවා ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපිට මේ වැඩේට උදව් කරන ගැජට් එක Motel brand එකේ T1 කියන ටීවී බොක්ස් එක. ඉතින් මේ ගැජට් එක පාවිච්චි කරලා ඔයා ගාව තියෙන ඕනම විදිහක සාමාන්‍ය ටීවී එකක් ස්මාර්ට් ටීවී එකක් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්නේ 2026. එතකොට නිකම්ම ටීවී channel විතරක් බලන ටීවී එකකින් ඇත්තටම දැන් වටිනාකමක් නැහැ. ඉතින් ඒ වගේ ටීවී එකක් ඔයාගේ ගෙදරක් තියෙනවා නම් ඒ ටීවී එක ස්මාර්ට් කරගන්න තමයි මේ ගැජට් එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ like එක දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එකේ වීඩියෝ බලන්න පළවෙනි වතාව නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell එක නැත් all දාලා click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මෙන්න මේ වගේ බොක්ස් එක තමයි මේ Motel TV box එකේ එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දම්පාට පොඩි බොක්ස් එකක්. අපි එහෙනම් බලලෙමු මේකේ unboxing experience එක මොන වගේද කියලා. මේ බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ ඔයාලට පේනවා ඇති 8K plus කියලා සඳහන් කරලා තියෙනවා. මේක නම් ඇත්තටම අපිට විශ්වාස කරන්න ටිකක් අමාරු දෙයක්. මොකද TV box එකට 8K support කරනවා කියන්නේ ඒක වෙන්න බැරි වැඩක් නේ. අනිත් එක තමයි TV box එකට 8K support කරත් වැඩක් නැහැ. ඔයාගේ TV එකට 8K support කරන්නේ නැත්තම්. එතනින් ටිකක් පල්ලෙහාට ඇද්දි මෙන්න මේ විදිහට TV box එකේ සහ remote එකේ picture එකක් බලා ගන්න පුළුවන් සහ පහළින්ම මේ විදිහට තියෙනවා මේ TV box එකට support කරන applications කීපයක්. ඉතින් සරලව මොන විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එනම් මේක ඉක්මනටම unbox කරගමු. ඉතින් unbox කරාට පස්සේ මෙන්න මේ විදිහට මුලින්ම remote control එක ලැබිලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් HDMI to HDMI cable එකක්, power cable එකක් සහ අවසාන වශයෙන් අපේ TV box එකක් තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ විදිහට paper works කීපයකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මේ TV box එක සෑහෙනම පොඩි size එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම පොඩි TV box එකක් මේක. ඔයාලට මගේ අතට සාපේක්ෂව ගත්තොත් එහෙම මේකේ size එක බලා ගන්න පුළුවන් ඇති. ඉතින් මේකේ උඩ පැත්තේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට Android TV කියලා. ඉතින් ඒ වගේම තමයි TV box එකේ button and ports බලුවොත් එමේ ඉස්සරහා පැත්තෙන් පොඩියට light indicator එකක් තියෙනවා. සහ TV box එකේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් Type C power port එක, HDMI port එක සහ on off switch එක. මීට අමතරව TV box එකේ දකුණු පැත්තෙන් ඇවිල්ලා තියෙනවා SD card slot එකක් සහ USB port එකක්. ඉතින් මේ TV box එකේ යට පැත්තට ගියොත් එමේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා heat sink එකක් තියෙනවා. ඉතින් මේක හරහා TV box එකේ generate වෙන heat එක ගොඩක්ම ලේසියෙන් එළියට දාන්න පුළුවන්. මේ TV box එක සාමාන්‍ය ප්‍රමාණයකින් heat වෙනවා. හැබැයි ඒකෙන් TV box එකට කිසිම හානියක් එන්නේ නැහැ. දැන් අපි එහෙනම් බලමු කොහොමද ඔයා මේ TV box එක TV එකට කනෙක්ට් කරන්න කියලා. මුලින්ම කරන්න තියෙන්නේ මේ TV box එකේ ඇවිල්ලා තියෙන HDMI port එකට box එකේ ලැබිච්ච HDMI cable එකේ එක පැත්තක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ අනිත් පැත්ත අපිට පුළුවන් TV එකේ HDMI port එකට සම්බන්ධ කරන්න. ඉතින් ඒ විදිහට කනෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් TV box එකට power එක දෙන්න. ඉතින් power එක දෙන්නත් අවශ්‍ය කරන Type C cable එක අපිට box එකේම ලැබුණා. ඉතින් ඒ Type C cable එකේ Type C port එක අපිට පුළුවන් TV box එකේ Type C port එකට සම්බන්ධ කරන්න. සහ මේ power cable එකේ USB පැත්ත අපිට පුළුවන් එක්ක TV එකේ USB port එකක් තියෙනවා නම් ඒකට සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් ෆෝන් charge එකකින් උනත් මේකට power එක දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට power එක දීලා අපිට පුළුවන් මේ TV box එක power on කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි TV box එක on වෙන්නේ. මේ වැඩේ කරද්දී ඔයාගේ TV එකට ලැබිච්ච සාමාන්‍ය remote එක පාවිච්චි කරලා මේකේ තියෙන input sources වලින් HDMI port එක select කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි TV box එකෙන් එන output එක TV එකට ගන්න. ඒ වගේම තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ TV box එකත් එක්ක ලැබිච්ච remote එක. මේ remote එකේ විශේෂම දේ තමයි මේක වැඩ කරන්නේ Bluetooth විදිහට. ඉතින් ඒක නිසා අපි මේ remote එක මේ පැත්තට හරවලා button එක press කරත් ඒක TV box එකෙන් වැඩ කරනවා. ඉතින් මේකේ functions ගත්තොත් එහෙම on off switch එක, mouse cursor එක, AI assistant සහ අනිත් හැම button එකක්ම අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව පල්ලෙහාන් ඇවිල්ලා තියෙනවා applications හතරකටම වෙනම dedicated විදිහට යන්න අවශ්‍ය කරන buttons හතරක්. දැන් ඔයාලට පේනවා ඇති TV box එක on වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේකේ interface එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේක on වෙන විනාඩි 2ක විතර කාලයක් ගත වෙනවා. ඉතින් කොහොම හරි on කරාට පස්සේ මෙන්න මේ විදිහට interface එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති උඩින්ම applications කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මුලින්ම තියෙන්නේ මෙන්න මේ විදිහට YouTube app එක තියෙනවා. ඉතින් අපි මෙතන apps වලට ගියාන් පස්සේ ඔයාලට පේනවා ඇති තවත් applications ගොඩක් තියෙනවා. ඉතින් all apps වලට ගියොත් මෙන්න මේ applications ටික තමයි මේ TV box එකේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනියටම තියෙනවා Air Screen කියලා app එකක්. ඒ වගේම තමයි වැඩි අවශ්‍ය කරන්නේ නැති TV apps කීපයකුත් තියෙනවා. මේක ඇවිල්ලා තියෙනවා Play Store එක, Google Chrome එක, Netflix එක, YouTube එක සහ Prime Video වගේ third party applications ගොඩක් TV box එකට inbuilt ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ apps ටික සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව මම live TV බලන්න අවශ්‍ය කරන එහෙම නැත්නම් ලංකාවේ channels අපිට 4K quality එකෙන් stream කරන්න පුළුවන් විදිහේ app එකක් වෙන Dialog Play කියන app එකත් TV box එකට දාගත්තා. ඉතින් ඒක දාගත්තේ මම Play Store එක පාවිච්චි කරලා. ඉතින් Dialog Play app එකට ගියොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා මේක හරහා live TV එහෙම නැත්නම් ලංකාවේ තියෙන TV channels ගොඩක් අපිට හොඳ quality එකකින් බලන්න පුළුවන්. සහ rewind කිරීමේ පහසුකම් පවා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ app එක දාගත්තා. ඉතින් ඔයාත් මේ TV box එක මිලදී ගත්තොත් ඒ app එක try කරලා බලන්න සෑහෙන්නම හොඳයි. ඉතින් ඔයාලට මේක YouTube
වීඩියෝස් බලනවා වගේ හැම දෙයක්ම කරන්න කලින් අනිවාර්යයෙන්ම මේකට Wi-Fi connection එකක් දෙන්න අවශ්‍ය කරනවා. ඉතින් Wi-Fi දෙද්දී ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදර Wi-Fi connection එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරලා කෙලින්ම මේකට Wi-Fi දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ hotspot උනත් මේකට දීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මේකට Wi-Fi connection එකක් දීලා තියෙන්නේ. අපි දැන් එහෙනම් බලමු මුලින්ම YouTube app එකට ගිහිල්ලා මේකෙන් මොන විදිහට අපිට YouTube බලන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට YouTube app එක open කරගන්නවා. ඉතින් මුලින්ම ඔයාලට මේකෙදි email එකක් add කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මම මේකට email එකක් add කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට කෙලින්ම මෙන්න මේ විදිහට YouTube එකට access තියෙනවා. ඉතින් YouTube එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි YouTube app එකේ interface එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහටම අපි phone එකකින් PC එකකින් YouTube එකට යනවා වගේම TV box එකකිනුත් අපිට දැන් YouTube බලන්න පුළුවන්. ඉතින් මතකනේ සාමාන්‍ය විදිහට තිබිච්ච TV එකක් තමයි දැන් මේ විදිහට smart TV එකක් වෙලා තියෙන්නේ. ඉතින් අපි YouTube එකට ගිහිල්ලා නිකමට search කරගෙන බලමු 4K වීඩියෝ එකක් මොන වගේද මේකේ පෙන්වන්නේ කියලා. මේක type කරද්දී නම් ඔයාලට පොඩි දුකක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මෙන්න මේ remote එක පාවිච්චි කරලා තමයි ඔයාලට හැමදේම type කරන්න වෙන්නේ. මේ remote එකේ keypad එකක් නැහැ. සම්පූර්ණයෙන්ම මෙන්න මේ keys වලින් තමයි ඔයාලට type කරන්න සිද්ධ වෙන්නේ. මේ TV box එකට HDR10+ support කරනවා. දැන් ඔයාලට පේනවා ඇති YouTube වීඩියෝ එකක් මම play කරලා තියෙන්නේ. ඇත්තටම සෑහෙන්නම හොඳ resolution එකක්, හොඳ quality එකක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පේනවා ඇති 1440ට pixel rate එකෙන්. ඒ වගේම තමයි ගොඩක් හොඳ colors මේකේ බලා ගන්න පුළුවන් සහ resolution එකත් මම කලින් කියපු විදිහටම හොඳයි. ඉතින් මේ samples වලින් ඔයාලට පේනවා ඇති මේ YouTube වීඩියෝ එකක් play වෙන්නේ quality එක සෑහෙන්නම හොඳයි. ඉතින් අපි දැන් බලමු මගේ channel එකටත් ගිහිල්ලා මොන විදිහටද මේකෙන් පේන්නේ කියලා. මේ විදිහට ඒකත් search කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ YouTube channel එක තමයි මේ විදිහට. දැන් මම TV එකෙන් බලන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම lag එකක් නැතුව YouTube application එක මේකේ run වෙනවා. සහ ගොඩක් smooth විදිහට application එක run වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. TV applications ගොඩක් මේකට inbuilt ඇවිල්ලා තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරන්න නම් ඔයාලට pay කරන්න සිද්ධ වෙනවා. සහ මෙතන home එකෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා shop කියලා එකක් තියෙනවා. ඉතින් shop එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන් මෙතන තියෙන ඕනම movie එකක් play කරලා මිලදී අරගෙන බලන්න. එහෙම නැත්නම් Google Chrome එකට ගිහිල්ලා ඕනම website එකකින් movies බලන්න පුළුවන්. ඉතින් තවත් applications ගත්තොත් එහෙම මේකේ Netflix app එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි Netflix app එක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් Netflix එකත් purchase කරලා අරගෙන බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මම තවත් මේකේ ඇවිල්ලා තියෙන වටිනා applications කිහිපයක් කියන්න. පළවෙනි එක තමයි Play Store එක. මොකද Play Store එක නැත්නම් අපිට මුකුත් කරගන්න බෑ. ඒ තරමටම වටිනා application එකක් තමයි Play Store එක. ඉතින් Play Store එකත් මේකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තවත් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙච්ච app එකක් තමයි මෙන්න මේ Air Screen කියන app එක. ඉතින් මේ app එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ මෙන්න මේ smartphone එකේ screen එක TV එකට mirror කරගන්න. එහෙම නැත්නම් phone එකේ බලන දේ TV එකෙන්ම බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක කරගන්න එකත් ගොඩක්ම ලේසි. Air Screen app එකට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා phone එකේ තියෙන මෙන්න මේ screen mirror කියන එකට ගිහිල්ලා Android TV කියන එක select කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ phone එකේ screen එක phone එක use කරද්දී ඒක අපිට TV එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු delay එකක් යටතේ හොඳ quality එකකින් phone එකේ screen එකත් mirror කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ TV box එක පාවිච්චි කරලා. ඉතින් එතකොට මොකක් හරි phone එකේ mobile game එකක් play කරනවා නම් ඒකේ output එක TV එකෙන්ම බලන්න පුළුවන්. සෑහෙන්නම හොඳ feature එකක්. ඒකෙන් අයින් වුණාට පස්සේ මම තවත් එක install කරපු app එකක් පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මම මේකට game එකක් දාලා තියෙන්නේ Asphalt 8 කියන game එක. ඉතින් game එකක් දාන්න නම් අපිට මේකේ storage එකක් තියෙන්න බෑ. ඉතින් මේකේ inbuilt 8GB storage එකක් ඇවිල්ලා තියෙනවා. සහ මේකට 2GB RAM එකක් ඇවිල්ලා තියෙන නිසා decent විදිහට මේකෙන් lag free experience එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි Asphalt 8 game එකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් හොඳට අපිට මෙන්න මේ Android TV box එකෙන් play කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා normal game එකක් play කරන්න උනත් Mortal TV box එක සෑහෙන්නම හොඳ TV box එකක්. ඉතින් මේකේ run වෙන්නේ Android 14 කියන OS එක සහ Android TV UI එකක් තමයි මේකේ run වෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක්ම ලේසියෙන් පහසුවෙන් අපිට මේ TV box එක පාවිච්චි කරගන්න පුළුවන්. සහ මේකත් එක්ක ලැබෙන remote එක ඇත්තටම සෑහෙන්නම වටිනවා. මොකද අපිට මේකේ Hey Google කියන Google Assistant පවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා remote එකට කෙලින්ම කතා කරලත් අපිට TV box එක control කරගන්න පුළුවන්. දැන් ඔයාලටම තේරෙනවා ඇති සාමාන්‍ය විදිහට තිබිච්ච TV එකෙන් අපිට YouTube videos බලන්න පුළුවන්, games play කරන්න පුළුවන් සහ dialogue play app එක දාගත්තොත් TV බැලීමෙත් හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම අපිට කරගන්න පුළුවන්කම ලැබුණේ මෙන්න මේ Mortal T1 කියන TV box එක නිසා. දැන් මම ඔයාලට කියන්නම් මේ TV box එක කීයක් විතර වෙනවද කියලා සහ මම මේක මිලදී ගත්තේ කොහෙන්ද කියන එක ගැන. ඉතින් මම මේක මිලදී ගත්තේ Gadget City එකෙන් රුපියල් 10250ක් වගේ මුදලකට. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න අදහසක් තියෙනවා නම් මම පල්ලෙහා description එකේ සහ පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. මේක මිලදී ගන්න අවශ්‍ය කරන link එක. ඒක හරහා කෙලින්ම ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ TV box එක purchase කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයා මේක order කරලා දවස් 2-3ක් විතර යද්දි ඔයාගේ ගෙදරටම deliver කරනවා වගේම තමයි Gadget City website එකේ cash on delivery පහසුකමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ගෙදරට මේක ආවට පස්සෙම සල්ලි ගෙවලා මිලදී ගන්න පුළුවන්. මේ රුපියල් 10250 ඔයාට එකපාර ගෙවන්න අපහසු නම් වාරයක 3කට ගෙවන්න මිලදී ගන්න Coco payment පහසුකමක් තියෙනවා. ඉතින් ඔයාටත් ගෙදර තිබිච්ච පරණ TV එකෙන් නිකන් TV channels බලලා එපා වෙලා නම් ඔයාගේ ගෙදර TV එක smart TV එකක් කරගන්න අවශ්‍ය නම් මේ TV box එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මිලදී ගන්න අවශ්‍ය කරන links ඔක්කොම පල්ලෙහා description එකේ තියෙනවා. අද වීඩියෝ
ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ එක උදාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එක ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell එක නැත් ඕල් දාලා click කරන්න. තවත් මේ වගේ වටින වීඩියෝ ඉක්මනටම හම්බෙමු හැමෝටම ජය වේවා.